ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අෂෙන් බණ්ඩාර පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද සිය අවධානය යොමු කර තිබෙනවා. පිළියන්දල කොළඹුන්න ප්‍රදේශයේ පදිංචි සිටින අෂෙන් අසාසි පුද්ගලයෙකුගේ නිවසකට ඇතුළු වී බව කියන පහරදීමක් හේතුවෙනි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණේ. අසල්ලෙසි පුද්ගලයා මාර්ගය අවහරණ පරිදි මෝටර් රථය නවතා තැබීම නිසා ඇති වූ බහින් බස්වීමත් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදු වී ඇති බව සඳහන් වෙනවා. අත්අඩංගුවටගත් අෂෙන් බණ්ඩාර පොලිස් ඇපමත මුදා හැරීමට කටයුතු කර තිබුණේ. නමුත් ඔහු ලබට 12 වෙනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලීද සිල්වා මහතා සඳහන් කරේ අෂෙන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට පෙර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සොයා බැලීමට අවශ්‍ය බවයි. අෂෙන් බණ්ඩාර මේ වනට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සමඟ මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුමකට අස්සන් තබා නැතත් ඔහු පොලිස් ක්‍රීඩා සමාජය සමඟ ගිවිසුම් ගතව මෙරට දේශීය තරගාවල සඳහා ක්‍රීඩා කරමින් සිටිනවා. ඒ අනුව ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කීර්ති නාමයට හානි කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු බව ඇෂ්ලීද සිල්වා මහතා පෙන්වා දෙනවා. අපි මුලින්ම කොන්ත්‍රාත්ව දෙස මෙන්ම අදාළ සිද්ධිය ලෙසත් බැලිය යුතුයි. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපකීර්තියට පත්කර ඇති බවට පෙනියන්නේ නම් අපට ගත හැකි ක්‍රියාමාර්ග තියෙනවා යනුවෙන් ඇෂ්ලීද මහතා ටික්ඉන්ෆෝ වෙබ් අඩවිය වෙත සඳහන් කර තිබෙනවා. ඒ නිසා අපි මේ කාරණය අභ්‍යන්තර සාකච්ඡා කරනවා. ඒ වගේම පරීක්ෂණයක් අවශ්‍ය නම් අපි පරීක්ෂණ පවත්වනවා යනුවෙන්ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා. 26 වසරේ අෂෙන් බණ්ඩාර දකුණත් මැද පෙළ පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කරන නමුත් ඔහු වඩාත් ජනප්‍රියට පත් වූයේ ඔහුගේ විශිෂ්ට පන්දු රැකීමේ දක්ෂතාවය හේතුවෙන්. ඔහු මේ දක්වා එක්දින තරග 6ක් හා 20 තරග 6ක් ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩා කර තිබෙනවා. ඔහු අවසන්වලට ජාතික කණ්ඩායම නියෝජනය කර ඇත්තේ 2023 වසරේ ඔක්තෝබර් මාසයේ පැවති ආසියානු ක්‍රීඩාවල අතරතුරයි.